සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිත වෙන්න. ඔන්න අද අපි කතා කරන්න යන්නේ රැට නිදා ගන්න ගස් ගැන. නිදි කුඹා, සියඹලා, කතුරු මුරුංගා මේ විදිහට ගොඩක් ශාක රැට නිදා ගන්නවා. ඒ කියන්නේ රැට කොළ හැකිලිලා පහළට කඩා වැටලා තියෙනවා. ඉර බහගෙන යනවත් එක්කම මේ ගස් නිදා ගන්න ඔයාලා දැකලා ඇති. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? මේ ගහක අත්තක් කපලා පැත්තකින් තිබ්බොත් දවාලට උනත් මේ ගස් නිදා ගන්නවා ඔයාලට දකින්න පුළුවන්. කතුරු මුරුංගා අත්තක් ගෙදර ගේන කොටත් මේ විදියට කොළ හැකිලිලා තියෙනවා. ඉතින් මේ විදියට මේ ගස් රැට නිදාගන්නේ කොහොමද? මේ විදියට රැට නිදාගන්න හැම ගහකම කොළ ගහට හයි වෙන තැන පුංචි ගැටයක් වගේ තැනක් තියෙනවා. ඒකට කියන්නේ උපදානය කියලා. මේවා ජලයෙන් පිරුණාම පිම්බෙනවා, දැඩි වෙනවා. කොළ දිගෑරෙන්නේ අන්න ඒ වෙලාවට. ඉතින් මේ වගේ තියෙන ජලය ඉවත් වෙලා උපදානේ ඉබේම හැකිලෙනවා. අන්න එතකොටයි කොළ හැකිලිලා ගස් නිදා වැටෙන්නේ. මේවා මේ විදියට හසුරවන්නේ මේ ගස්වල තියෙන රසායනිකයක් හින්දා. ඒවට කියන්නේ ඔක්සින කියලා. ඉතින් මෙන්න මේ විදියට තමයි ගස් රැට නිදාගන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.